ඉර දිහා බලන්න පුළුවන් ඔබට. දැන් අපි ඉර හඳ කියලා කතා කරනවා. හැබැයි පවතින ඉරක් නැහැ. හැම ෂණේම විපරිණාම වෙන වෙනස් වෙන නිසයි ආලෝකයක් තියෙන්නේ. ඒ වෙනස් වීමටයි අපි ආලෝකය කියන්නේ. හැබැයි ඒක ඊටාම ගැඹුරු කතාවක්. ඇති වෙන නැති වෙන වෙනස් වීම නිසයි ආලෝකයක් උපදින්නේ. නමුත් ඒක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. එහෙම නැත්තම් එතන එහෙම පවතින ආලෝකයක් නැහැ. බල්බ් එකක් දැල් වෙනවා කියලා කිව්වට ඒක නිවි නිවි දැල් වෙනවා. නමුත් අපිට නිවෙනව පේන්නේ නැහැ වේගය වැඩි නිසා. අපි කියන්නේ පත්තු වෙලා තියෙනවා. නමුත් එහෙම දෙයක් නැහැ. ඇති වෙන නැති වෙන අනිත්‍ය ස්වභාවයේ මේ මුළු කතාව තුළම තියෙන එච්චරයි. අනිත්‍ය විතරයි. අනිත්‍ය ස්වභාවය තමයි කොයි පැත්තෙන් කොයි විදිහෙන් කතා කරත් පරම සත්‍ය. රාත්‍රී කාලයට ලැබෙන ආලෝකය බල්බය පත් වෙන්නේ කරන්ට් එක නිසා. කරන්ට් එක ගඟ වගේ ගලනවා. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන ධාරාවක් ඇති වෙනවා නැති වෙනවා. ඒ කියන්නේ හැම මොහොතෙම ඇති වෙන නැති වෙන අනිත්‍ය ස්වභාවය තියෙනවා. අනිත්‍ය නිසායි අපිට දැල් වෙන බල්බයක් හම්බෙලා තියෙන්නේ. ආලෝකයක් හම්බෙලා තියෙන්නේ. අපිට ආලෝකයක් හම්බෙලා තියෙන්නේ අර ඉරේ අනිත්‍ය ස්වභාවය නිසායි. ඒ අනිත්‍ය ස්වභාවය නැත්තම් අපිට ඉරකුත් නැහැ. ආලෝකයකුත් නැහැ. එහෙමනම් බල්බ් එකක් දැල්වුනම දැල් වෙන ආලෝකයකුත් නැහැ. එහෙනම් පහනක් දැල්වලා ලැබෙන ආලෝකයත් ඒ වගේමයි. අනිත්‍ය ස්වභාවයමයි ආලෝකයක් කියන්නේ. ගඟ ගලන්නේ අනිත්‍ය ස්වභාවය නිසායි. හිරු නැග යන්නේ බැස යන්නේ අනිත්‍ය ස්වභාවය නිසායි. මේ කතාව තවත් අපිට දිගින් දිගට මේ විදිහට ගොඩාක් උපමා දෙන්න පුළුවන්. වැස්ස වහින්නේ, ඉර පායන්නේ, ගඟ ගලන්නේ. මේ සේරම ගලන ගඟක් නෑනේ. අල්ලන්නේ වතුර ටිකක්නේ. වහින වැස්සක් නැහැනේ. අහුවෙන්නේ වතුර ටිකක්නේ. මේ සේරම මායාවක්. අපි මායාවකට කොටු වෙලා රැවටිලා හිතත් ඒ වගේ පායනවා. සිතුවිලි අපිට හිතක් තියෙනවා. නමුත් හිත කියන්නේත් අනිත්‍යයි. හිත කියලා දෙයක්වත් නැහැ. ආත්මය කියලා එහෙම දෙයක්වත් නැහැ. මේ සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය ස්වභාවයේ නිසයි අපිට පණ තියෙන්නේ. එහෙම නැත්නම් මේක කළු ගලක් වගේ. අයි අනිත්‍ය ස්වභාවයේ නිසයි මේක මෙහෙම විපරිණාම වෙන්නේ වෙනස් වෙන්නේ. දිරන්නේ, ලොකු වෙන්නේ, පොඩි වෙන්නේ, වයසට යන්නේ අනිත්‍ය නිසයි. මේ කතාව අතිශයින් ගැඹුරුයි. මේ ශක්තිය කියලා කියන්නේම අනිත්‍යයටයි. ඒ අනිත්‍යයි ශක්තිය කියන්නේ මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මේ මුළු කතාවම ශක්තියක් කිව්වත් ශක්තිය කියන්නේත් අනිත්‍යමයි. එහෙනම් මේ වෙනස් වීමමයි ලෝකේ කියන්නේ. ඔව් වෙනස් වීමමයි මුළු ලෝකෙම තියෙන්නේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. අපිට තියනවා කියලා හිතයි. ඔව් අපි හිතන් ඉන්න එක තමයි තියෙන මායාව. රැවටීම මේකයි. දැන් මොකද කරන්නේ? අපි මේ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ මෙන්න මේ සත්‍ය දැනගන්නවා මුලින් දැනුමට. පස්සේ අපි ඒක අපේ නුවණට සිහියට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ඇත්ත තමයි. මේ අපි දැන් ඊට පස්සේ අපි එදිනෙදා හැම මොහොතේම මේක දකිනවා ඇත්ත කියලා. අනිත්‍යමයි තියෙන්නේ වෙන මුකුත් නැහැ කියලා. දැන් මේ ලෝකේ අනිත්‍ය විතර නම් වෙන මුකුත් නැත්නම් ඔබ මොකද කරන්නේ? ඇත්තටම ඔබ කියලා කෙනෙකුත් නැහැ. ඔබට කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. දැන් මොකද වෙන්නේ? මහා ශුන්‍යතාවය දකිනවා. මහා ශුන්‍යතාවය කියන්නේ කොහොමද? මුළු ලෝකෙම ශුන්‍යයි. මුළු ලෝකෙම ශුන්‍යයි. ඔව්
ඒකයි ප්‍රතිපදාවේ තුන්වෙනි අදියර මුළු ලෝකෙම ශුන්‍ය බව දකින්න එකයි. මේක දැක්කොත් මොකද වෙන්නේ අපිට? අන්න ඔබ සෙනග ගොඩේ ඇවිදිනවා. ඔබට ඒ වුණාට කිසි කෙනෙක් හම්බ වෙන්නේ ඇයි? ඔබ ඇත්ත දකිනවා. ඔබ කිසි කෙනෙක් ඔබව පේන්නේ කිසි කෙනෙකුට. ඔබේ සිත මේ මනුස්ස භාවයනුත් මිදිලා මුළු ලෝකෙම මිදිලා ඔබේ සිත මරණයනුත් මිදිලා ඔබට මරණයකුත් නැති තැන කිසිම බීතියක් බයක් මුකුත් නැති වෙලා ඔබ සබහාදහම් බවට පත් වෙලා ඔබ ශක්තිය බවට පත් වෙලා ඔබ නොවන තැනට ගිහිල්ලා ඔබ විශ්ව ධාතුවට එකතු වෙලා නමුත් ඔය ශරීරය පොළොවට පස් වෙලා නැහැ. ඔබ මැරිලා නැහැ. අර සම්මුතිය තුළ පනවන මරණය එතන වෙලා නැහැ. ඔව් ශරීරයේ එසේ පවතිනවා. හැබැයි ඇතුලේ තියෙන සිත පිරිනිවන් පාලා. මේක හරි පුදුම කතාවක් නේ. ඔව්. මේක හරි පුදුම කතාවක්. අබ්බූතයි ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවා වගේ මට අවබෝධ වුණා ස්වාමීනි. බුදුන් වහන්සේ මේ සත්‍ය ලෝකෙට හෙළි කරාම භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම පවසනවා. ධර්මයේ තුල හොඳින් සඳහන් වෙලා තියෙනවා. මේ පරම සත්‍ය මහා අద్භූතයි. ඒකයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු දාමක් මා ඔබට දේශනා කරනවා කිව්වේ. ඒකයි මේකට ශුන්‍යතා පටිසංයුත්ත දේශනා කියලා කියන්නේ. ඒ පරම සත්‍ය අවබෝධ වුණු කෙනා මැරෙනවද? මැරෙන්නේ නැහැ. ඇයි? කවදාව මරණයට හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා ගාව දුකක් හටගන්නේ. එතකොට මොකද වෙන්නේ? සාන්ත ප්‍රණීත සුවයටපත් වෙනවා. අන්න සාන්ත ප්‍රණීත සුවයටපත් වෙන තැන. සිතින් මිදිලා. ඒ කියන්නේ එයා යුතුයකම් කරන්නද නැහැ සියල්ලම කරනවා. එයා දරුවා හදන්නද නැහැ දරුවා හොඳට කවල පොල උස්මාත් කරනවා. එයාට කිසි දෙයක් එයාට හොඳට අනිත් ඔක්කොටම වැඩිය දේවල් කරන්න පුළුවන්. ඇයි එයා අකම්පිත හදවතක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙකුට කවදාවත් අකම්පිත හදවතක් එන්නේ නැහැ. ඒ වගේමයි එයාට විතරයි ලෝකෙට මෛත්‍රී කරන්න පුළුවන්. වෙන කිසි කෙනෙකුට ලෝකෙට මෛත්‍රී කරන්න බෑ. ඒකට හේතුව සිත කියන තැන තණ්හාව තියෙනවා. ආත්මීය හැඟීම මම ගැන හිතන එක තියෙනවා. ඒක නැති වෙන්නේ සිතෙන් මිදුණු තැන විතරයි. අමරණීයත්වයේ තුල විතරයි. ලෝතුරු සුවයටපත් වෙන තැන විතරයි ඒක තියෙන්නේ. එහෙම සිතක් තියෙනවද? එහෙම සිතකුත් තියෙනවා. ඒකයි රහතන්ගේ සිත මේ පෙන්නන්නේ පුඤ්ඤ පාප පහිනස්ස. පින්පව් කියලා දෙයක් ඒ සිතේ නැහැ. හැබැයි ඒ සිත කිසිදා ඔය කියන මිනිස්සු හිතන තරම්වත් කිසිම අවඩක් වැරද්දක් සිද්ධ වෙන සිතක් නෙමෙයි. බෙල්ල කපලා ගියත් එයා නෙමෙයි තව කෙනෙක්ව ඝාතනය කරන්නේ. ඇයි ඒ සිත අකම්පිතයි. මහා මෛත්‍රිය තියෙන්නේ. තමන් ගැන නෙමෙයි අනිත් සියල්ල ගැන එක විදියටම හිතනවා. තමන් ගැන විතරක් හිතන කෙනා, තමන්ගේ දේ ගැන හිතන කෙනා, තමන් ගැන හිතන කෙනාට ඒ සිත නැහැ. ඇත්ත කතාව ඒක. ලෝතුරු සුවයටපත් වෙන්නේ නැහැ. ලෞකික පෘථග්ජන බඩු මුට්ටු වලින් හොයන අර බොළඳ සුවේ විතරයි ඉතුරු වෙන්නේ. එයා මොනවා හරි සල්ලි ටිකක් හම්බුනාම hina වෙවි කාලා බීලා පාටියක් දානවා. එයා මොනවා රස්සාවක් හම්බුනාම hina වෙවි කාලා බීලා පාටියක් දානවා. මරනකොට හොටු පෙරාගෙන අඬනවා. ඒ ලෞකික සුවේ. ලෝකෝත්තර සුවේ එහෙම එකක් නෙමෙයි. කිසිදා නොමැරෙන සිතක් ඇත. ඒ කතාව හරි පොදුමයි. එහෙම තැනක් තියනවාද? අන්න ප්‍රථම නිබ්බාන සූත්‍රයේ බුදුන් වහන්සේ ඒ සිතේ ස්වභාවයයි දේශනා කරන්නේ.